හෙලෝ වීවර්ස්, ඉතින් එහෙමනම් ඔන්න අපි ආයිත් හම්බෙනවා සිහින නිවසට පාර වීඩියෝ මාලාවේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද දවසේ කතා කරන්න යන්නේ ඔබේ නිවස ගොඩනගාගෙන යද්දී සාර්ථකව ගොඩනගා ගන්න නම් මෙන්න මේ 7 දෙනා ඉන්න ඕන. ඉතින් එහෙමනම් මේ 7 දෙනා ගැන අපි කතා කරමු මේ ඉන්ට්‍රෝ එකෙන් පස්සේ. පළවෙනියටම ඕන වෙනවා එහෙමනම් ඔබේ නිවස ලස්සනට නිර්මාණය කරගන්න. එතනින් පස්සේ තමයි ඔබේ සිහින නිවස ගොඩ නැගෙන්නේ. ඉතින් එහෙමනම් ගෘහ නිර්මාණ ශිල්පියා බොහෝ විට ලංකාවේ වාස්තු විද්‍යාඥයන්ගේ සිට පහළක නිර්මාණ ශිල්පීන් සිටිනවා. ඉතින් එහෙම කෙනෙක් තමයි ඔබ තෝරාගත යුත්තේ ඔබේ නිර්මාණය සිද්ධ කර ගන්න. නිර්මාණ ශිල්පියාගෙන් ඔබ සැලසුම ලබාගත්තට පසු ඔහුගේ සේවාව අවසන් වෙනවද? නෑ. එතනිකන් තමයි අත්‍යවශ්‍යම වෙන්නේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකන්. මොකද සියලුම නිර්මාණය කටයුතු ගැන සියල්ල දන්නේ ඔහු. මොකද ඔහු තමයි නිර්මාණ ශිල්පියා. ඉතින් එහෙමනම් මතක තියාගන්න ඕන ඔබ මුළු ප්‍රොජෙක්ට් එක පුරාම උපදෙසක් ගන්නවා නම් ඒ සියල්ල ලබාගත යුත්තේ ඔබේ නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියා විසින්මයි. ඉතින් එහෙම නිසා වෙන කෙනකින් අහන්න යන්න එපා. ඔබගේ සාර්ථක නිවසක් ඔබට ගොඩනගා ගන්න නම් නිර්මාණ ශිල්පියා එක්කම මුළු ප්‍රොජෙක්ට් එක පුරාම රැඳී සිටින්න ඔබ වග බලාගත යුතුයි. සැලසුම නිර්මාණය කරගත්තට පස්සේ ඒකේ ව්‍යූහය නිර්මාණය කරන කෙනා. අපි ස්ට්‍රක්චර් එක කියලා කියන්නේ. ඒකේ සම්පූර්ණයෙන්ම ෆවුන්ඩේෂන් එක, අර්තිවාරම කොහොමද දෙන්නේ, කොලම්ස් කණු කොහොමද වෙන්නේ, ස්ලැබ් එක කොහොමද වෙන්නේ, ඒ ඇතුලේ තියෙන්නේ මොනවද, කොහොමද, මොන කම්බිද, මොන ප්‍රමාණයෙන්ද, මොන බරක්ද මේකට දරන්න පුළුවන්, කොහොමද මේකේ පසේ ස්වභාවය, මේ සියල්ල තීරණය කරන්නේ ව්‍යූහ ඉංජිනේරුවරයා. ස්ට්‍රක්චරල් ඉංජිනියර්. ඉතින් ඔහුගේ සේවාව අපිට අත්‍යවශ්‍ය වෙනවා. මොකද මුළු ගොඩනැගිල්ලේ පැවැත්ම තිබෙන්නේ ඔහුගෙන් ලැබෙන සේවාව තුලයි. ඉතින් අපි අවධානය කළ යුතු දෙවැනි කෙනා තමයි ස්ට්‍රක්චරල් ඉංජිනියර්. තුන්වෙනිට ඔබට අත්‍යවශ්‍ය වෙනවා ප්‍රමාණ හා මිනුම් සමීක්ෂකවරයෙක්, quantity surveyor කෙනෙක්. මොකටද ඔහුව ඕන වෙන්නේ? ඔහුව අවශ්‍ය වෙන්නේ සැලසුම ලබාගත් පසු, ව්‍යූහ සැලසුමත් ඔබ ලබාගත් පසු එහිට යන වටිනාකමේ වාකෝචික කොපමණ මුදලක් ඔබ මේ නිර්මාණය කරපු ගෙදරට වියදම් වෙනවද කියන දේ හරියටම තීරණය කරන්නේ ප්‍රමාණ හා මිනුම් සමීක්ෂකවරයා. ඉතින් ඒ වගේම ඔහු අවශ්‍ය වෙනවා ඔබ බැංකු ලෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔබට අවශ්‍ය වෙනවා B4Q, bill of quantity එකක් ලබා ගන්න. ඉතින් අන්න එහෙනම් ඒ ලබා ගන්න වෙන්නේ මේ ප්‍රමාණ හා මිනුම් සමීක්ෂකවරයාගෙන්ම තමයි. ඉතින් එහෙමනම් ඔහුගේ සේවාවත් අත්‍යවශ්‍ය සේවාවක් වෙනවා ඔබේ සිහින නිවස ගොඩනගාගෙන යන මාර්ගයේදී. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔබ අනිවාර්යයෙන්ම. ඉතින් නිවස සාර්ථකව ගොඩනැගීමේදී ඊළඟට අත්‍යවශ්‍ය වෙන වෘත්තීය වේදිකේ තමයි MEP ඉංජිනියර් කියන්නේ. ඉතින් කවුද මේ MEP ඉංජිනියර්? මෙකැනිකල්, ඉලෙක්ට්‍රිකල්, ප්ලම්බින් කියන ඉංජිනේරුවරයා. ඔහුගෙන් අපිට අත්‍යවශ්‍ය වෙනවා වයරින් ප්ලෑන් එක ලබා ගැනීමට. ඒ වගේම කොහොමද අපේ ජලනල පහසුකම් ටික ලබා ගන්න කියන දේ හැම දෙයක්ම මේ තීරණය කරන්නේ සහ සැලසුම් කරලා දෙන්නේ මෙන්න මේ MEP ඉංජිනියර් විසින්. එහෙමනම් ඔබට අත්‍යවශ්‍ය වන තවත් සේවාවක් තමයි මෙම සේවාව ඔබ ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුම දෙයක්. ඉතින් අපිට අවශ්‍ය වෙන තවත් සේවාවක් තමයි සිවිල් ඉංජිනේරුවරයෙකුගේ සේවාව. මොකටද අපිට අත්‍යවශ්‍ය වන්නේ? සැලසුම සහ ව්‍යූහ සැලසුම විශේෂයෙන් කියවා ඒ විදියටම මේ දේ සිදුවෙනවාද කියලා
නිරීක්ෂණය කරලා උපදෙස් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම සිවිල් ඉංජිනේරුවරයෙකු සිටිය යුතුයි. ඉතින් එහෙමනම් ඔහුගේ සේවාවත් ලබා ගැනීමට ඔබ අවධානය අනිවාර්යයෙන්ම යොමු කළ යුතුයි. අපිට අත්‍යවශ්‍ය වන තවත් සේවාවක් තමයි ශේෂ්ඨ පරීක්ෂකවරයෙකුගේ සේවාව. සයිට් සුපර්වයිසර්වරයෙකුගේ සේවාව අනිවාර්යයෙන්ම ඔබ ලබා ගත යුතුයි. මොකද ඔබ වෙනුවෙන් තමයි එතන ඔහු වැඩ කරන්නේ. කොහොමද පරිණතික ගෙවන්නේ? කොහොමද බාණ්ඩ ප්‍රවාහනය කරගන්නේ? අද කොච්චර ප්‍රමාණයක් ඕනද මේ සියල්ල තීරණය කරන්නේ ඔහු විසින් සයිට් එකේ රැඳී සිටීමින්. ඉතින් එහෙමනම් ඔබට ලොකුම පහසුවක් වෙනවා මේ සයිට් සුපර්වයිසර් කෙනෙක් ඔබේ වැඩදිනේ සිටීම තුළින්. එහෙමනම් ඔබ අවධානය යොමු කළ යුතු 6 වෙනි කාරණය විදිහට මම දකිනවා මෙන්න මේ සේවාව. 7 වෙනි සහ අවසාන වෘත්තීය වේදිය තමයි ඉතින් අපේ බාසුන් නැහැ. එහෙම නැත්නම් කොන්ත්‍රාත්කරු. ඉතින් එහෙමනම් මෙම වෘත්තීය වේදියා විසින් තමයි ඔබේ සිහින නිවස ගොඩ නගන්නේ. ඉතින් ඔහුට ලොකු පහසුවක් වෙනවා මම ඉහතින් කතා කළ ඒ වෘත්තීය වේදීන් 6 දෙනා මෙතෙන්ට එකතු කළොත්. ඉතින් එම නිසා ඔබ අවධානය යොමු කළ යුතු විශේෂ කරුණක් තමයි මෙන්න මේ ටීම් එක හරියට එකතු කරලා බාසුන් නැහැව හරියට අපි අරගෙන ගියොත් ඔබේ සිහින නිවස ඒ අයුරෙන්ම ගොඩනගා ගැනීමේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එහෙනම් ඒ ගැන ලොකු අවධානයක් ඔබ යොමු කළ යුතුමයි. හොඳයි. ඉතින් එහෙමනම් ඔබට හොඳ අයිඩියා එකක් එන්න ඇති දැන්. මේ වෘත්තීය වේදීන් 7 දෙනා කවුද කියන දේ. හැබැයි මං ඔබට සිතෙන දෙයක් කියන්නද? ඔබට සිතෙනවා මේ මොකටද මේ 6 දෙනා? ඉතින් බාසුන් හැටම දුන්නා නම් ප්ලෑන් එකක් ඇඳලා මේ හැමදේමත් කරලා මේ ගොඩනගලා දෙන්න. එහෙනම් අර වියදම් ටික මට දරන්න ඕනේ නෑනේ කියන දේ ඔබට හැංගෙනවද නැද්ද? හැංගෙනවා. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න බාසුන් නැහැ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙකුත් නෙමෙයි, සැලසුම් ශිල්පියෙකුත් නෙමෙයි, ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙකුත් නෙමෙයි, සිවිල් ඉන්ජිනියර් කෙනෙකුත් නෙමෙයි, අනිත් සියලු දෙනාමත් නෙමෙයි. ඔබට තමයි සියලුම ගැටලු ප්‍රශ්න ටික විසඳන්න වෙන්නේ අර 6 දෙනා කරන. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න එම ගාස්තුවක් එක්ක ඔබ ඉතුරු කරගන්න හැදුවට වැඩේ වැරදුනොත් එය නිරාකරණය කරගන්න ඔබේ කාලය, ශ්‍රමය සහ ඔබේ මානසික මට්ටම කොයි වගේ තීවිද. ඉතින් බාසුන් හේත් එක්ක තරහ වෙන්නේ නෑ ඔබට. ඉතින් එම නිසා එම වියදමට වඩා ලොකු වටිනාකමක් වියදමක් ඉතුරු කරගන්න පුළුවන් මේ ටීම් එක හරියට ඔබ මැනේජ් කළොත්. ඉතින් ඔබ බුද්ධිමත් වෙන්න මෙන්න මේ ගැන අනිවාර්යයෙන්ම. ඉතින් එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු සැලසුම අඳින්න පෙර ඔබ විසින් සපයුතු දේවල් මොනවද සහ සැලසුම ඇඳීමෙන් පසු ඔබ කළ යුතු දේවල් ගැන දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරමු ඊළඟ වීඩියෝ එකේදී. එහෙනම් ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මතකයි නම E-Vision Homes YouTube නාලිකාව. ඉතින් මතක ඇතුව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලම තියාගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳනම් like එකකුත් දාලා යාළුවෙක්ට බලන්න share කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනම් පහත comment section එකේ ඔබ ඒකෙදි සඳහන් කරන්න. ඒ ගැන ගැටලුව මං අනිවාර්යයෙන්ම ඔබට වීඩියෝ මාර්ගෙන්ම ඔබට පවසනවා. ඉතින් එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකන් ජය වේවා.